සුබ නව වසරක් වේවා. 2026 වර්ෂයේ හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම වගේ අදින් නැරඹුණු නව වසරේ පළවෙනි දවසෙන්ම කිරිබතක් හදාගන්න තමයි හදන්නේ. මුලින්ම කැකුළු හාල් ටික හොඳින් සෝදලා අරගෙන ලුණු ටිකක් දාලා ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ බත් එක හොඳින් ඉදෙනකන් පොල් ගෙඩියක් බිඳලා අරගෙන ගාලා කිරි ටික මිරිකලා තියාගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ කිරිබත මම හදාගන්න විදිහ. මන් දන්නවා ඔයාලා හැමෝම කිරිබත් රසට හදන්න දන්නවා කියලා. ඉතින් මං හදන විදිහත් ඔයාලා එක්ක බෙදා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒකයි මේ විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ. දැන් කිරිබත හොඳින් ඉදිලා තියෙන්නේ. මේ විදිහට කිරි ටික මිරිකලා අරගෙන හොඳින් ඉදිලා තියෙන බත් එකට එකතු කරලා කිරි එක පැහෙනකම් ලිපේ තියාගෙන ඉද්ද ගන්නවා. කිරි ටික එකතු කරනකොට කිරිබතට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න අමතක කරන්න එපා. හොඳින් ඉදුණු කිරිබත ලිපෙන් බාලා උණු උණුවෙන්ම කෙසෙල් කොලයක මෙන්න මේ විදිහට තුනී කරගන්න ඕනේ. උණුවෙන්ම කිරිබත තුනී කරගෙන අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අද කිරිබත මම කපාගත්ත විදිහ. මේ විදිහට හදාගත්තු රසම රස කිරිබත කන්න කටට සැරට ලුණු මිරිසකුත් ඕනේ. ලුණු මිරිස හදාගන්න හීනියට කපාගත්ත ලුණු ටිකක් ඒකටම එකතු කරගන්න කෑලි මිරිස් කුඩු ඔම්බලකඩ ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට දෙහි ලුණු දාලා මෙන්න මේ විදිහට වංගෙඩියක දාලා කොටා ගන්න ඕන. මේ විදිහට කොටාගත්ත ලුණු මිරිස හරිම සැරට තිබ්බහම තමයි ලුණු මිරිස කිරිබතට ගැලපිලා යන්නේ. ඉතින් මම මේ හදාගත්ත කිරිබතයි ලුණු මිරිසයි හරිම රසට තිබ්බා. මාව බලන් හිටියටයි අහන් හිටියටයි ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ රසම රස කෑම එකක් අරගෙන ඉක්මනින්ම එන්න. එතකන් පරිස්සමින් හොඳින් ඉන්න.